6 වෙනි එකෙන් බලමු මොනවද එන්නේ කියලා. right 24 අහලා තියෙනවා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලින් වෙනස් වන ආකාරය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අසාර්ථක වීමට හේතු නේ එහෙනම් highlight කරන්න සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයි මහා පරිමාණ ව්‍යාපාරයි අතර සම්බන්ධතාවය. ඒක තියෙද නෑනේ. සාර්ථකත්වයට හේතු ආරම්භ කිරීම. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයි මහා පරිමාණ ව්‍යාපාරය අතර සම්බන්ධතාවය. ඊළඟට රටේ ආර්ථික දෙවනි පොයින්ට් එක. රටේ ආර්ථික සංවර්ධනයට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලින් ලැබෙන දායකත්වය ඊළඟ එකත් හොඳයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වල සාර්ථකත්වයට ව්‍යවසායකත්වයේ වැදගත් වන ආකාරය ඊළඟට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආරම්භ කිරීමේදී සැලකිලිමත් විය යුතු සාධක ඊළඟ එකත් හරි. ඊළඟට රජය ලබා දෙන දිරිගැන්වීම් මූල්‍ය හා මූල්‍ය නොවන ඒ ටික highlight කරගන්නකෝ. ඊළඟට ආයෝජන මණ්ඩලයෙන් ලබා දෙන සේවා 4ක් ලියන්න වෙයි. ඒවා ලියන්න වෙයි. ආයෝජන මණ්ඩලයෙන් ලබා දෙන සේවා 4ක් කාර්මික තාක්ෂණික ආයතනයේ සේවා ඊළඟට කාර්මික සංවර්ධන මණ්ඩලයේ සේවා ඊළඟට මෙන්න මේක AI තාක්ෂණය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල කටයුතු සඳහා දායක වන ආකාරය. AI තාක්ෂණය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා දායක වන ආකාරය. ඒක ගන්න පුළුවන් දැන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල තියෙන ප්‍රධාන බැරියර් එකක් නේ මේ මූල්‍යමය ෆැසිලිටිස් නැහැනේ. එතකොට මූල්‍යමය ෆැසිලිටිස් නැති නිසා හරි මූල්‍යමය පහසුකම් නැති නිසා මේක කරගන්න අමාරුයි. ඒ හින්දා AI තාක්ෂණයෙන් එයාලගේ අලෙවි ප්‍රවර්ධන කටයුතු පාරිභෝගික ප්‍රතිචාර දක්වන්න පුළුවන් නේද? වෙනම බොට් කෙනෙක් හදන්න පුළුවන් නේ ළමයි කස්ටමර් සර්විස් එකට. දැන් අපිට හැම සේවකයෙක්ම ඕන කස්ටමර්
සර්විස් එක යටතේ රිප්ලයි කරන්න. හරිද? දැන් ඔය රිප්ලයි කරන්න ඕනේ වෙනම බොට් කෙනෙක් හදලා AI තාක්ෂණය ඔස්සේ ඔයා කස්ටමර් වෙන මැසේජ් එකට එයා රිප්ලයි කරනවා. ඊට පස්සේ මාකටිං ඇඩ්වර්ටයිසිං පැත්ත වීඩියෝස් හදාගන්න පුළුවන්, පෝස්ට් හදාගන්න පුළුවන්, ඔය දේවල් ටික කරගන්න පුළුවන්. හරි? එතකොට ඒවා මාකටිං පැත්තට. ඊට පස්සේ accounts ටිකත් ස්වයංක්‍රීයව හදාගන්න හැකියාව තියෙනවා. ගිණුම්ගත කිරීම, එතකොට කාර්ය මණ්ඩලය අඩු කරගන්න පුළුවන්. හරිද? සුළු ගෙවීමක් කළා වෙළඳ පොළ විශ්ලේෂණයක් කරගන්න පුළුවන්. දැන් AI tools තියෙනවානේ මාකට් විශ්ලේෂණය ඇනලයිස් කරගන්න. දැන් ඔයාගේ කාමරේ වුණත් අහගන්න. ඔයාගේ කාමරේ වුණත් AI තාක්ෂණය ඔස්සේ ඔටෝ CAD වගේ හදාගන්න පුළුවන්. කාමරේ ස්කේල් එකයි ෆොටෝ එකක් අප්ලෝඩ් කරාට පස්සේ අර මොනවාද මේ ග්‍රැෆික් නෙමෙයි මොනවාද කියන්නේ ආකි ඩිසයින් එකක් හදාගන්න පුළුවන්. එයාලට ඕකේ වෙනම තියෙනවා AI. ඒතර ෂොප් එක වුණත් ෂොප් එක තියෙන තැන ෆොටෝ එකක් ගහලා අප්ලෝඩ් කරාට පස්සේ ඒක එයා මේ විදියට හදන්න. හරිද? ඒක හොඳ නැත්නම් අපිට ස්ලයිඩ්ස් කර කර බලන්න පුළුවන්. එක එක ඩිසයින්ස් තියෙනවා. එතකොට අපි ඒකේ අදහස අරගෙන ඒ විදිහට ඩිසයින් කරගන්න පුළුවන්. එතකොට ඒවට අමතර සේවා ගාස්තු ගෙවන්න දෙයක් නැහැ. ඔන්න ඔහොම එකක් හදන්න පුළුවන් ඔයාගේ එක්සෑම් එකට. හරිද? එතකොට AI තාක්ෂණයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට සහාය දක්වන්නේ කොහොමද? එතකොට ඔයා අර කාර්යයන් 4 බේස් කරගෙන ලියන්න. අලෙවිකරණය, නිෂ්පාදනය, සේවකීන් මෙහෙයවීම. ඒකටත් තියෙනවනේ AI තාක්ෂණයේ. සේවකීන් මෙහෙයවීමටත් පුළුවන්. ගිණුම් සකස් කිරීම ඒකත් පුළුවන්. හරිද? පාරිභෝගික ප්‍රතිචාර ලබා දීම සඳහා AI තාක්ෂණය භාවිතා කිරීම, වෙළඳපොළ විශ්ලේෂණය සඳහා. දැන් මේ දවස්වල ට්‍රෙන්ඩින්ග්ම අපිට මොන හරි ඇඳුම් මහන ෂොප් එකක් කියලා ට්‍රෙන්ඩින්ග්ම කලර්ස් ටික මොනවද කියලා රිසර්ච් කරොත් එනවා. එතකොට ඒ කලර්ස් ටික යූස් කරලා නිෂ්පාදනය කරාම ඔයාට සේල් එක වැඩි වෙනවා. මොකද මිනිස්සු කැමති ඒ කලර්ස් වලට. හරි? ඉතින් අර ඒ වගේ වෙනමම තියෙනවා කොටසක්.